10-11 ශ්‍රේණිවල දරුවනේ සාර්ථක රචනාවක් ලිවීමට නම් මේ ගැන ටිකක් අවධානය යොමු කරන්න ඕන. ඔයාලා පළමුවෙන්ම කරන්න ඕන වැඩියෙන් ලියන්න පුළුවන් මාතෘකාවක් තෝරගන්න එක. ඊට පස්සේ මාතෘකාව කීපවරක්ම කියවන්න. හිතට තේරුමක් එනතුරුම කියවන්න. ඉන්පසුව මාතෘකාවට අනුව සැලැස්මක් සකස් කරගන්න. රචනාව ලිවීමේදී ආරම්භය, අන්තර්ගතය හා අවසානය මනා ලෙස ගලපමින් ගොඩනගන්න. ඔයගොල්ලෝ රචනාව ආරම්භ කරනකොට මෙහෙම කරන්න ඕන. මාතෘකාව හඳුන්වමින් සිත් ගන්නා ආකාරයට අදහස් සරලව ඉදිරිපත් කරන්න. ඊළඟට අන්තර්ගතය ගොඩනගනකොට මෙහෙම කරන්න. කරුණු අනුපිළිවෙලකට ඉදිරිපත් කරන්න. අවශ්‍යම කරුණු පමණක් රචනාවට ඇතුළත් කරන්න. කෙටි වැකි වලින් ලියන්න. පැහැදිලිව ඡේද වෙන් කරන්න. එකම කරුණ නැවත නැවත නොලියන්න මතක තියාගන්න. පැහැදිලි අත්අකුරු ලියන්න. නිවැරදි අක්ෂර හා ව්‍යාකරණ විදි අනුගමනය කරන්න. අලංකාර උපමා එකතු කරන්න. ලියන භාෂාව එහෙම නැත්නම් ලිඛිත භාෂාවෙන්ම පමණක් ලියන්න. අදහස් තර්කානුකූලව ඉදිරිපත් කරන්න. අවසානයේ මෙහෙම වෙන්න ඕන. මාතෘකාවට අනුවම අවසන් කරන්න. ඔබේ අදහස් හා යෝජනාද ඇතුළත් කරලා රචනාව නිමා කරන්න.